හෙලෝ ඔයාලා හැමෝටම කොහොමද? සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් කලින් මගේ වීඩියෝස් බලපු හැම කෙනෙක්ටම ගොඩක් thank you. ඉතින් මේ පාර මම ෆ්ලයි කරන්නේ මොල්ඩිව්ස් වලටමයි. මේ මගේ තුන්වෙනි වතාව මොල්ඩිව්ස් යන. කලින් වගේම මම මේ පාරත් යන්නේ තනියම. ඒ වගේම තමයි ස්පෙෂල් දෙයක් තියෙනවා. මම යන්නේ ෆිට්ස් එයා ෆ්ලයිට් එකක. මම මීට කලින් ෆිට්ස් එයා ගිහිල්ලා නැහැ. ඉතින් අපි බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. එයාපෝට් එක ඇතුළේදී මම ගොඩාක් දේවල් නම් වීඩියෝ කරේ නැහැ. ඉතින් දැන් මම ෆ්ලයිට් එකට ඇවිල්ලා වාඩි වුණා. ඒ වගේම ෆ්ලයිට් එක ඇතුළේ ගොඩාක් වීඩියෝ කරේ නැහැ. මොකද මම හිටියේ වින්ඩෝ සීට් එකක නෙවෙයි. අයින සීට් එකක ෆ්ලයිට් එකේ මැද තියෙන සීට් එකක තමයි හිටියේ. එතකොට යන එන කට්ටිය ඒගොල්ලන්වත් කැමරා එකට පේන නිසා මම ඉතින් ලොකුවට වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා මගේ ලගේජස් ටිකත් අරගෙන මම දැන් මේ යන්නේ වෙලානා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ අලුතෙන්ම ඕපන් කරපු ටර්මිනල් 2 එකට. මම කලින් මේ ටර්මිනල් එකට ඇවිත් තිබුණේ නැහැ. මේක නම් මාරම ලස්සනයි. ඒක නිසා චුට්ටක් කන්ෆියුස් වෙලා හිටියේ. ඇත්තටම කොහෙටද යන්නේ කියලා මට හොයාගන්න පොඩි වෙලාවක් ගියා. ඊට පස්සේ ඉතින් මම ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා. ටර්මිනල් එකේ වෙන මේ හරියෙන් යනකොට මුහුද මාරම ලස්සනට පේනවා. ඒක හරිම ලස්සනට මේ ටර්මිනල් එක හදලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ලගේජස් ටිකත් අරගෙන මං හිමින් එයාපෝට් එකෙන් එළියට යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. මොල්ඩිව්ස් වල එයාපෝට් එක, ඒ කියන්නේ වෙලානා එයාපෝට් එක තියෙන්නේ හුලුමාලි කියන සිටි එකේ. ඉතින් මාලට ගොඩක් ළඟයි මේ සිටි එක. මෙතන ඉඳන් අපිට ටැක්සි එකක් අරගෙන මාලට යන්න උනත් පුළුවන්. මෙන්න මෙතනින් තමයි ලස්සනට මුහුද පේන්නේ. කියන්නේ ගොඩක් ලස්සනට මුහුද පේන්නේ මෙන්න මේ තැන ඉන්නකොට තමයි. ඉතින් ඊට පස්සේ මම ගියා මෙන්න මේ එයාපෝට් එකෙන් තියෙන කැෆේ එකකට. මම මේකෙන් කොෆි එකක් තමයි ගත්තේ. මොකද ෆ්ලයිට් එකේදී පොඩි ස්නැක් එකක් මට හම්බ වුණා. ඉතින් කොෆි එකක් අරගෙන මම යන්නේ අද සායි ලගූන් මොල්ඩිව්ස් රිසෝට් එකට. මමයි මෙන්න මෙයයි අපි දෙන්නම මාලේ එයාපෝට් එකේ ඉඳලා විනාඩි 10ක් වගේ දුරකින් ස්පීඩ් බෝට් එකෙන් අපි ආවා සායි ලගූන් මොල්ඩිව්ස් රිසෝට් එක තියෙන අයිලන්ඩ් එකට. මේ අයිලන්ඩ් එකට කියන්නේ ක්‍රොස් අයිලන්ඩ් කියලා. මේ අයිලන්ඩ් එකේ තවත් රිසෝට් 3ක් 4ක් වගේ තියෙනවා මම දන්න විදිහට. මම ඒ වගේ නම් මට හරියට මතක නැහැ. මම දාන්න ස්ක්‍රීන් එකේ මොනවාද අනිත් තියෙන රිසෝට්ස් කියලා. ඊට පස්සේ හොටෙල් එකකින් අපිට වෙලා තිබුණා අපි එක් කරගෙන යන්න බගි එකක්. ඉතින් අපි ඒකේ නැගලා අපි අයිලන්ඩ් ටුවර් එකක් කරගෙන ගියා. අයිලන්ඩ් එක ගැන අයිලන්ඩ් එක මොන වගේද කියලා අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. අපි දැන් මේ ඉන්නේ අපේ ලගේජස් ටික අනිත් බග්ගියකට දාගන්නකම්. ඊට පස්සේ ඉතින් අපිට ඒ අයිලන්ඩ් එකේ හැම දෙයක් ගැනම විස්තර කියන ගමන් අපිව අයිලන්ඩ් එක වටේම රවුමක් කරගෙන ගියා. මේ වෙනකොට වෙලාව හවස 2:00 වගේ ඇති. මම කලින් මෙහෙට ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මම වටපිට බලබල මොනවද තියෙන්නේ, මොන වගේ රෙස්ටොරන්ට්ද තියෙන්නේ, ඒ වගේම ෆොටෝස් වීඩියෝස් ගන්න මොන වගේ ලස්සන ලොකේෂන්ස් තියෙන්නේ කියලා බලබල තමයි අපි මේ බගි එකේ ගියේ. ක්‍රොස්රෝඩ්ස් මොල්ඩිව්ස් කියන ප්‍රයිවට් අයිලන්ඩ් එකේ රිසෝර්ට්ස් ලක්ෂරි රිසෝර්ට්ස් 3ක් තියෙනවා. එකක් තමයි සායි ලගූන් මොල්ඩිව්ස්, අනිත් එක තමයි හાર્ඩ් රොක් හොටෙල්. අනිත් රිසෝර්ට් එක තමයි SO මොල්ඩිව්ස්. ඉතින් මේ ඔක්කොම රිසෝර්ට්ස් අතරින් ගොඩක්ම එක්ස්පෙන්සිව් මම දන්න විදිහට SO මොල්ඩිව්ස් කියන රිසෝර්ට් එක.
ඒ වගේම විවිධ කුසින්ස් තියෙන රෙස්ටරන්ට් සහ වෙඩින් ඉවෙන්ට්ස් මේ අයිලන්ඩ් එකේ තියෙනවා. ඉතින් අපි ගිය දවසෙත් ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා වෙඩින් එකක. ඒ වගේම ශ්‍රී ලංකන් රෙස්ටරන්ට් එකකුත් තියෙනවා. අපි ඒකට යමු කියලා හිතාගෙන ඉන්නවා. බලමු අපි ඉස්සරහට ඒකට යයිද නැද්ද කියලා. දැන් අපිව ආපහු එක්කගෙන යනවා ඒගොල්ලන්ගේ රිසෙප්ෂන් එකට. මොකද අපිට ඩොකියුමන්ට් වගේක් තියෙනවා ෆිල් කරන්න. මේ තියෙන ශ්‍රී ලංකන් රෙස්ටරන්ට් එක. ඒකේ නම නම් මට මතක නෑ දැන්. මේ තමයි අපි යන රිසෝට් එක. සායි ලගූන් මොල්ඩිව්ස්. මේක හිල්ටන් චේන් එකේම රිසෝට් එකක්. මේ view එක හරිම ලස්සනයි. ෆොටෝස් ගන්න තැනක් තියෙනවා. එතන අපි හවසට ඇවිල්ලා ෆොටෝ ටිකක් අරගමු කියලා හිතාගෙන තමයි ඉන්නේ. අපි දැන් හෝටල් එකේ රිසෙප්ෂන් එකට ආවා. මෙතන අපිට ඩොකියුමන්ට් වගේක් තියෙනවා. අපේ රිසර්වේෂන් එක ඒගොල්ලන් චෙක් කරලා අපේ නම ඒ ටික ඔක්කොම ෆිල් කරලා අපිට රූම් එකට චෙක් ඉන් වෙන්න තමයි තියෙන්නේ. හැබැයි අපි එදා යනකොට අපේ රූම් එක රෙඩි වෙලා තිබුණේ නැහැ. ඉතින් අපිට චුට්ට වෙලාවක් රිසෙප්ෂන් එකේ ඉන්න වුණා. ඊට පස්සේ තමයි අපි පැය කාලක් විතර ඉඳලා අපේ ලස්සන රූම් එකට ගියා. හම්බුන විලා එක බීච් ෆ්‍රන්ට් විලා එකක්. ඒක මාරම ලස්සනයි. එන වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපිට මෙහිදී වෙල්කම් ඩ්‍රින්ක් එක විදියට හම්බුනේ ඇපල් ජූස් එකක්. වගේම ඔයා මෝල්ඩීව්ස් වලට ගිහින් ගිහින් තියෙන තව ලස්සන අයිලන්ඩ් මොනවද? ඒ අයිලන්ඩ්ස් වලට ගිහිල්ලා මොන වගේ දේවල්ද එක්ස්පීරියන්ස් කරේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් මේ යන්නේ අපේ විලා එක තියෙන තැනට. එහෙනම් ගිහින් බලමු අපේ රූම් එක කොච්චර ලස්සනයිද කියලා. finally අපි ආවා අපේ විලා එකට. ඉතින් අතුරට ගිහින් බලමු රූම් එක කොහමද තියෙන්නේ කියලා. ඒකනම් මුලින්ම අපේ ලගේජස් රූම් එකට ගෙනත් තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක. රූම් එකට යනකොටම බාත්රූම් එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ බෙඩ් එක. මෙන්න මෙතන එළියට ගියාම මාර ලස්සනයි. කෙලිම බීච් එක පේන්නේ. බීච් ෆ්‍රන්ට් විලා එකක් තමයි අපිට හම්බ වුණේ. මුලින්ම අපි පොඩි රූම් ටවර් එකක් යමු. ඊට පස්සේ යමු බීච් එකට. මේ තියෙන්නේ බාත්රූම් එකේ අපිට තිබුණ ඇමනිටීස්, ටූත් පේස්ට්, ෂවර් ජෙල්, හෑන්ඩ් වොෂ් එක දේවල් ගොඩක් තිබුණා. ඒ හැම දෙයක්ම තිබුණා. ඒ වගේම අපිට ඉන්ඩෝර් බාත්රූම් එකක් වගේම අවුට්ඩෝර් ෂවර් ඒරියා එකකුත් තිබුණා. හරිම ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි අවුට්ඩෝර් බාත් ටබ් එකක් තියෙනවා. ඒක නම් හරිම ෂෝක්. එතන ස්පේස් එකත් හොඳට තියෙනවා. මර දෙයක් තියෙනවා. මේ තියෙන්නේ වෝඩ්‍රොප් එක. ඒකේ අයන් එකක්, අයන් බෝඩ් එකක්, ඒ වගේම ලොන්ඩ්‍රි බෑග්ස් මේ ඔක්කොම තිබුණා. බීච් එක පැත්තේ ඉඳලා බලනකොට අපේ විලා එක තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට මම ඔයාලා වෙක් කරගෙන යන්නම් අපේ රූම් එක පෙන්වන්න. මේ තියෙන ලස්සන රූම් එක. අපේ බෙඩ් එක. ඊට පස්සේ ලස්සන වෝල් ආට් එකක් තියෙනවා.
එතකොට මේ තමයි එන්ට්‍රන්ස් එක. මෙතන පොඩි කබඩ් එකක් තියෙනවා. මෙතන සෝෆා එකක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. තව ලස්සන මිරර්ස් මගේ දාලා ඩෙකරේට් කරලා තියෙනවා. රූම් එක හරිම ලස්සනයි. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එකට subscribe කරන්න. ඉතින් ඔයත් මාල්ඩීව්ස් වලට travel කරනවා නම් ඒ වගේම travel කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට මම මගේ travel map එක share කරන්නම්. ඔයා මගේ FB එකට හරි Instagram එකට හරි DM එකක් දාන්න මම ඔයාට travel map එක share කරන්නම්. මම හිතනවා ඒක ඔයාට උදව්වක් වෙයි කියලා. අපි එහෙනම් බලමු අපේ room එකට තියෙන ලස්සන view එක. ඊට පස්සේ අපි හවස චුට්ටක් ඇවිදලා ගියා ඩිනර් එකට. ඒ අයිලන්ඩ් එකේ තිබුණ රෙස්ටොරන්ට් එකකට තමයි අපි ගියේ. මට රෙස්ටොරන්ට් එකේ නම නම් ඇත්තටම මතක නැහැ. ඉතින් එතන ලයිව් මියුසික් තිබුණා. අපි තවත් රෙස්ටොරන්ට් දෙක තුනකට වගේ ගියා. හැබැයි ඒ හැම එකක්ම ටිකක් ක්‍රවුඩ් එක වැඩි. ඉතින් ඒ නිසා අපි චුට්ටක් ඇවිදලා බලලා ආයෙමත් මේ රෙස්ටොරන්ට් එකටම ආවා. මේ වෙලාවේ නම් මට මාරම ලොකු බඩගින්නක් තිබුණා. ඉතින් අපි දැන් ගිය ගමන්ම කෑවා. මට ඒක නිසා වීඩියෝස් ෆොටෝස් මුකුත්ම ගන්නත් අමතක වුණා. කාලේ ඉවර වෙලා අපි දෙන්න පයින් ආපහු අපේ රූම් එක තියෙන තැනට ආවා. එන අතරමඟදී මෙන්න මේ ලස්සන view එක දැක්කා. ඉතින් අපි මෙතන චුට්ටක් නතර වෙලා හිටියා. ඒ වගේම මෙතන ලස්සන තවත් දෙයක් තියෙනවා. මෙතන මාළු ඉන්නවා. ඒක අර ලයිට් එළියට මාළු ලස්සනට පේනවා. ඉතින් මේ තියෙන්නේ අනිත් දවසේ උදේ. අපි හිතුවට වඩා එදා ගොඩක් වෙදේක මාර බෑඩ් වුණා. එදා උදේ පාන්දර ඉඳලම හොඳටම බැස්ස. ඒ වගේම සීයකත් මාරම රෆ්. වලට පේනවා ඇති. දැන් නම් වැස්ස චුට්ටක් අඩු කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවෙත් තමයි අපි චෙක් අවුට් වෙන කෙනා. අපේ චෙක් අවුට් ටයිම් එකටත් කලින් අපි හොටෙල් එකෙන් රිසෝට් එකෙන් ආවා. දැන් ඉතින් අපි මේ ස්පීඩ් බෝට් එකක් අරගෙන දිගුර අයිලන්ඩ් එකට තමයි යන්නේ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක ඔයගලා මේ වෙනකම් බලනවා නම් thank you so much. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකල් ඔයගලන් අනිවාර්යයෙන්ම මව subscribe කරන්න. ඒ වගේම මගේ වීඩියෝස් මොන විදිහට improve වෙන්න ඕනේද ඔයගලන් මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පළවෙන් comment එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකල් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.